අපි තිරුවනම්බල ටිපෝ ඉඳලා පාන්දර 4:00 එන්නේ. කොළඹ එනකොට 11:00 විතර එනවා. අවිල බස්සෙන් CBS එකේ උඩ අවිල නිදා ගන්න අපිට රැස්යක් නැහැ. එන කට්ටිය මේකට වැඩි ඉන්නවා. ඒ නිසා අපිට බෙඩ් එකක් සමහර වෙලාවට නැති වෙනවා. ආයෙ අපි 11:00ට ආවිලා ආයි 2ට යන්න ඕන. අපේ ඩියුටි 7ට පටන් ගෙන උදේ 4යි කාලේ 4:00 වෙනකන් යනවා. ඒක එළි වෙනකන් නිදිමත ලැබිලා නිදා ගන්න පොඩ්ඩක් අපහසුයි. ඒ හන්දා මේවා හදලා හොඳට හදලා මේ තියනවා නම් පහසුවෙන් නිදා ගන්න ආරෙන්නේ අපිට ලේසි. එලක් අපි මේ සතුටේ තමයි සම්බන්ධව හදන එක ගැන. අපි කොළඹ කැම්පස් එකේ 3 වෙනි වසරේ ඉගෙන ලබන ශිෂ්‍යාවලිකා අපිත් අද ආවේ මේ අපේ කැම්පස් එකේ අධ්‍යයන වැඩකට තමයි. ඒත් අපිට දැනගන්න ලැබුණා අලුත් මේ ඩෙවලොප්මන්ට් එකක් යනවා කියලා මෙතන. අත්‍තරම අපිටත් සතුටුයි එහෙම දෙයක් පටන් ගන්න එක. මොකද මේ ගෑල්ලමයි විදිහට ගොඩක්ම අපි ගෙදර යනකොට එහෙම අපි යනවා ස්ටෑන්ඩඩ් එකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන මේ එක්ස්පීරියන්ස් වලදී අපි දැනගෙන තියෙනවා මේ ගොඩක් අර අනාරක්ෂිතයි මේක. එතකොට අර විධිමත් විදිහකට හරි සිස්ටම් එකකට මේක හදනවා නම් ඒක ගොඩක් හොඳයි. ඉතාම හොඳ වැඩක්. මොකද මේ බස් ස්ටෑන්ඩ් එක නවීකරණය වෙන්න ඕන. අලුත් ලෝකෙට අපි යන්න ඕන. අපි තාම අර ලිම්මැඩි යුගයේ ඉන්නේ නැතුව අලුත් ලෝකයට අපි පායිත යන්න ඕන. මම අවුරුදු 18 දී එනකොටත් මේ විදිහමයි මේ බස් ස්ටෑන්ඩ් එක තිබුණේ. මේක වෙනස් වීම අවුරුදු ගණනක් ගියත් නෙමෙයි මේක ඉක්මනින්ම වෙනස් විය යුතු තැනක්. වෙනස් කළ යුතු තැනක්. ඒ වගේම මේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සර තිබුණා හරි ලස්සනට මේ උඩ කොන්දොස්තරලා ඩ්‍රයිවර්ලා ආපම නිදාගන්න ලස්සනට බාත්රූම් මේ වොෂ්රූම් හොඳට තිබුණා. නමුත් දැන් මේ තත්ත්වයන් සේරම ගිලිහිලා ගියා මේ පසුගිය වකවානුව. දැන් ඇත්තම පුනරුදයක් වෙනවා. මේ පුනරුදය ඉස්සරහට යන්න නම් අපි ඉවසගෙන තව ටිකක් ඉවසගෙන මේ රට ගොඩනගා ගන්න මේ රජයට සහාය දෙන විදිහේ වැඩ පිළිවෙලක් අපි ගොඩනගා ගන්න ඕන කියන එකයි මගේ නම් අදහස. මේට පෙර තිබ්බ පරිපාලනයන් විසින් මේ කරදව්වයට මූලික දායකත්වයක් ලබා දුන්නේ යන්නම් වාලේ ඒ නිසා තමයි මේ ආයතනය මේ තරම් පිරිහිලා ජරා ජීර්ණ තැනක්. මොකද මගේ ජනතාවට ඉන්න තැනක් නැහැ. වැසිකිලි කැසිකිලි පහසුකම් දුෂ්කරයි. මේ මධ්‍යම බස් නැවතුම හැමතැනම ජරා කරනවා. මගේ ජනතාවට පහසුකම් ගොඩක් මේ වෙනකොට මේ ස්ටෑන්ඩ් එකේ අහිමි වෙලා තියෙනවා. මේවා නැවත ප්‍රතිසංස්කරණය කළා පිටකොටුව මධ්‍යම බස් නැවතුම කියන්නේ ජාතික ගමනාගමන මණ්ඩලයේ හදවත බැඳු තැන 12000ක් යන තැන මුළු ලංකාවම නියෝජනය කරන තැන. මේ තැන නවීකරණය කළ මේ නව ලෝකෙට ගැලපෙන විදිහට අනාගත පරම්පරාවට පෝසත් රටක් ලස්සන ජීවිතයක් උදා කරලා දෙන්න මේ උත්සාහ කරන වෙලාවේ අපි මේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම වෙළඳ සංගමයේ වශයෙන් අපේ වෙළඳුන් 65ක් පමණ දැනට සේවය කරනවා. වෙළඳාමේ යෙදෙනවා මේ ආයතනය. මේට පෙර හිටපු පාලන අධිකාරීන් නිසාත් ඉතින් අපි යොකත් විදිහට අපි පුළුවන් ප්‍රමාණයෙන් අපි දැනුම් දුන්නත් කවදාකවත් අපිට අවස්ථාවක් දුන්නේ නැහැ. වුන්කම් දුන්නේ නැහැ. වර්තමාන රජයට ස්තුතිවන්ත වෙනවා අපි වගේ අයගෙන් මේ අදහස් ලබා ගන්න. මොකද අපි තමයි මේ ස්ටෑන්ඩ් එකේ වැඩිම හරියක් මහ ජනතාවත් එක්ක ගැවසෙන්නේ නිලධාරීන්ට වැඩි.